එන්ලයින්මන්ට්. මේ අපි ලෝකයේ ප්‍රශ්න කිරීම තියෙන කරුණක් ඒ විදිහටම අපේ බාස්කට් එකට දාගෙන දැනුම ගොඩ ගසා ගැනීමට වඩා කරුණු මත, තොරතුරු මත, විශ්ලේෂණ මත ලෝකයේ ප්‍රශ්න කිරීම තමයි අධ්‍යාපනයේ කාර්මුණක්, ප්‍රධාන අරමුණ. අනෙත් අන්තයේ තමයි අධ්‍යාපනය අපිට අවශ්‍ය කරනවා ඉන්ඩොක්ට්‍රිනේෂන් කියන කාරණය. ඒක අනිත් අන්තේ. ඒ කියන්නේ හික්මවන්න, දැන් විධානයක් දෙනවා ඒ වැඩේ කරන්න. මේක කරපන්, මේක මේ විදියට යන්න, මේ විදියට යන්න. ඒ කියන්නේ උපදේශ පිළිපැදීම පමණයි. ඒතර මේ අන්ත දෙක ඇතුලේ තමයි අධ්‍යාපනයේ මේ ලෝකයේ හැමතැනකදීම අද තියෙන දෝලණය වෙමින් තියෙන්නේ. ඒකේ තර්කණය තමයි අපි හැමතිස්සෙම රාජ්‍යයක්, සමාජයක් විදිහට, මානව සමාජයක් විදිහට උත්සාහ ගත යුතු වන්නේ එන්ලයින්මන්ට් කියන පැත්තට අධ්‍යාපනය ගෙනින්න. එතකොට දැන් අපි උත්සාහ කරමින් තියෙන්නේ අපේ ප්‍රතිපත්ති මාලාවේ මේ එමෙතුමා කලින් සඳහන් කර දාස් දක්වපුවාම අපි ළඟා කරගත්තු අරමුණු, ඒ තර්ක කිරීම, විතර්ක කිරීම, හොඳ මානවයෙක් හැදීම, ඒ කියන කාරණා ගැට ගැහිලා තියෙන අන්නේ එන්ලයින්මන්ට් කියන කාරණේට. ඒතර අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට මුල පුරලා තියෙන්නේ හොඳ චේතනාවකින්, හොඳ අරමුණකින්, ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල දක්වපු අරමුණත් එක්ක මානව සමාජය ඉදිරියට ගෙන යාමේ පරමාර්ථයෙන්. අපේ ආගම ජීවිතයත් එක්ක වෙල මේක අපේ සිවිලයිසේෂන් ප්‍රොසෙස් එක ඇතුලේ තියෙන්නේ. එතකොට මේ ආගම ඔන්න වැරදිට උගන්වනවා කියලා බය කරනවා. ඉතින් දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා එන්නේ ඒගොල්ලන් බය කරන්න හදපු මෙවලමම පාවිච්චි කරලා සමාජයට ඇත්ත කියන්න. මොකක්ද මේ පරිවර්තනය හරහා වෙන්නේ? ඒ කිසිදු කාරණයක් නෙමෙයි මේ සමස්ත පරිවර්තනය අපි කරමින් සිද්ධ වෙනවා. ඒකෙදි මේ ඔය මොඩියුලකරණය පිළිබඳව දැන් අපි ඉගෙන ගැනීමේ මේ උත්සාහ කරන්නේ සමස්ත පරිවර්තනය තුළ ඉගෙනීමේ ක්‍රමවේදය, ටීචිං ලර්නිං එන්වයරන්මන්ට් එක, ටීචිං ලර්නිං මෙතඩොලොජි එක තමයි අපි පරිවර්තනයකට ලක් කරන්න උත්සාහ කරන්නේ. අපි කරුණු ටිකක් ගිහිල්ලා එයාගේ මනස ඇතුළට දානවා වෙනුවට, සාම්ප්‍රදායික ඉගෙනීමේ ක්‍රමවේදය වෙනුවට ඕව නිර්මාණය කරනවා ඉගෙන ගැනීමේ පරිසරයක් නිර්මාණය කරන්න. ඒක තමයි මූලික වෙනස. එහිදී අපි දැනට අනුගමනය කරමින් තිබුණු එක් ක්‍රමවේදයක් තමයි පෙළ පොතක් ලබා දීම. රෙකමන්ඩ් කරන පොතක් ලබා දීලා පොතේ තියෙන කරුණුත් අරගෙන එතනත් ඒ ආකාරය තමයි කරන්නේ. ඒක එක ක්‍රමවේදයක්. ඒ පොතේ කියන කරුණු අධ්‍යයනය කරනවා, ඊපස්සේ ගුරුවරයා උගන්වනවා, තම අතුත් ක්‍රියාකාරකම් කරනවා, අවසානයේට විභාගයක් තියෙන එක ක්‍රමයක්. හැබැයි අපි මේ මොඩියුල් ක්‍රමයෙන් කරන්නේ ඊට වඩා උසස් ක්‍රමවේදයක්, පියවර කීපයක් ඉදිරියට ගිහින් තියෙන්නේ. මොකක්ද මේ පියවර කීපේ? අර කලින් ක්‍රමේදී තියෙනවා ගැටලු ගණනාවක්. ඒ අධ්‍යයනයේ ඇගයීම් ක්‍රමේදී දරුවන්, සමහර දක්ෂ දරුවන් හැලෙන්න පුළුවන්. ඔවුන්ගේ හැකියාවන් මත ඉදිරියට යන එක මගහැරෙන්න පුළුවන්. එකම විභාගයකින් සියල්ල තීරණය කරන්න වෙන්න පුළුවන්. ඒ වෙනුවට මොකද මේ කරන්නේ? මොඩියුල් එක ඇතුළේදී මොඩියුල් එකක් කියලා කියන්නේ සමස්තයේ අධ්‍යයනයේදී පියවරෙන් පියවර යන ගමනක්. අපි හරියට ගත්තාම අර පසල් එකක එක බිල්ඩින් බ්ලොක් එකක් වගේ පළවෙනි පියවර හදනවා, දෙවෙනි පියවර හදනවා, එහෙම අකණ්ඩව යන්නේ. ඊළඟ පියවර හරියට හැදිලා නැත්නම් ගුරුවරයා අදාළ උපදෙස් දෙලා ඒ අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. ඒක තමයි මේ මොඩියුල් ක්‍රමය කියලා කියන්නේ. විභාගය ඇතුළේ ලිඛිත විභාග කියන්නේ එක ක්‍රමයක්. ඒතර දැන් අපි සමස්ත ඇගයීම් ක්‍රමය, විභාග ක්‍රමයේ ලිඛිත ක්‍රමයට උරු කරලා තියෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ මේ පාසල් අධ්‍යාපන ක්‍රමය ඇතුළේ O level සහ I level කියන්නේ ඔවුන් විභාග දෙපාර්තමේන්තුව අනුගමනය කරන විභාග ක්‍රියාපරටේ එක් විභාග දෙකක් විතරයි. අවුරුද්දට දින 365යි. විභාග දෙපාර්තමේන්තුව මම ගොඩක් ළඟින් ආශ්‍රය කරලා වැඩ කටයුතු කරලා තියෙනවා 2008 ඉඳලා 2012 වෙනකම්ම උසස් පෙළ ප්‍රශ්න පත්‍රය හැදීමේදී තවත් වැඩකටයුතු ගණනාවකදී ඔවුන් තාවේශ මානසික වැඩ කටයුතු කරනවා. ඔවුන් ලංකාවේ විභාග දින ගානට වඩා වැඩි ප්‍රමාණයක් විභාග හදනවා. වෙනත් ජාතික තලයේ විභාග තියෙනවා. ඔවුන්ගේ කාර්යභාරයට කිසිදු හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ කාර්යභාරය තව පුළුල් වෙනවා. ඔබ දන්නේ නැත්නම් ඒ ආයකට මම යෝජනා කරනවා විභාග දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා සාකච්ඡා කරනවා. ඔවුන් තමයි යෝජනා කරන්නේ නව ඇගයීම් එන්නට ඕන කියලා. දැනට මේ තියෙන ඇගයීම් ක්‍රමයේ, විභාග ක්‍රමයේ, ලිඛිත විභාග ක්‍රමයේ මූලිකම පදනම බවට පත් වෙලා තියෙන කටපාඩම් කරන එක. වමාරණ එක අපි කියනවා cognitive skills. මතකය ආවර්ජනය කරනවා. දැන් මතකය ආවර්ජනය කිරීම ගොඩාක් ඕනේ නැහැ. මතකය ඇතුළට ගෙනියන්න ඕනේ තර්කන බුද්ධියේ න්‍යායන් මිසක් කරුණු නෙමෙයි. කරුණු දැන් chat GPT ගහපු ගමන් කරුණු ගොඩක් තියෙන කරුණු අවශ්‍ය කරනවා. ඉතින් මතකය සම්පූර්ණයෙන්ම ලිඛිත විභාගයක් වෙනුවට අපි මේ උත්සාහ කරන්නේ ඇගයීම් ක්‍රමවේදයේ පුළුල් කරගන්න. ඒ නිසා ලිඛිත විභාග ක්‍රමයක් මේක ඇතුලේ තියෙනවා. දරුවා පියවරෙන් පියවර ඉදිරියට එන ක්‍රමයක් මේක ඇතුලේ තියෙනවා. ඇගයීම, කුසලතා, නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමයක මේ යන්නේ. ඒ අනුව දීලා තියෙන ප්‍රතිශතය දැනට තියෙන්නේ 70යි.
අපිට ඒක උචිතද නැද්ද? මේක වෙන ප්‍රතිශතයකට ගේමුද? 40 60 50 50ද? අපි ඒක සාකච්ඡා කරමු. මේක අපිට මේ අතිරේකව ලැබිච්ච අවස්ථාවක් කියලා හිතනවා. ඒ වගේම තමයි මේ ගුරුවරයාගේ මේ සබ්ජෙක්ටිවිටි එක. එයාගේ පක්ෂපාතීත්වය දරුවට එන්න පුළුවන්. ඒ නිසා සමහර දරුවන්ට ඒ ඇගයීම් ක්‍රමවේදයේදී ඒ නිපුණතා ළඟා කරගන්නකොට වැඩි ලකුණු අඩු ලකුණු දෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් ඒවි කියලා. තර්කයක් විදිහට එන්න පුළුවන්. හැබැයි එහෙම හිතුවොත් අපිට ඒ ක්‍රමවේදයට යන්න බෑ. හැබැයි ලෝකේ ගොඩක් රටවල් මොකද වෙලා තියෙන්නේ? මේ தત્ත්වය උඩට ගෙනල්ලා තියෙනවා. ඒ රටවලුත් පටන් ගන්නකොට එහෙම තමයි. දැන් ඕස්ට්‍රේලියාවේ ඔය මේ යුරෝපාකරයේ ගොඩක් දුරට ළමයාගේ ඇගීම සිද්ධ කරන්නේ ඔය විදිහේ ඇගීමකුත් නෙමෙයි. එයා ක්‍රියා කරන දිහා බලලා විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ තියෙන play based learning activity එක නේ සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ. සෙල්ලම් කරන දිහා බලලා තමයි ඒ සෙල්ලම් කිරීමේදී අදාළ උපදෙස් දීලා අන්න පුංචි වයසේදී දරුවාගේ ඇගීම් කරන්නේ. එතෙන්ට ගුරුවරු එකවර ආවන්නේ මේ පියවරෙන් පියවර හදාගෙන ආවේ ඒත් මිනිස්සු. ඒතර අපි කවුරුත් දන්නවා ලංකාව වගේ රටකදී එකවර එහෙම නෑ. හැබැයි ඒකට ගත යුතු ක්‍රියාමාර්ග අධීක්ෂණ ක්‍රමවේද ඒ ගුරුවරයා විතන් වෙනවා නම් ඇගයි ඒක පරීක්ෂණය කරන විදිය ඒකට ප්‍රතිකර්ම ගන්න විදියත් මේක ඇතුලේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කළ යුතුන්නේ ක්‍රමයෙන් එන්නේ එහෙම ගුරුවරයෙක් හදන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට පත් වුණාට පස්සේ ඒක අවුරුදු 2 3 4කින් 5කින් අපිට කියන්න බෑ. එක් ගුරුවරයෙක් උගන්වන ගමන්ම මේ පන්ති කාමරය ඇතුලේ තව ගුරුවරයෙක්ට දරුවාගේ හැඟීම් හැසිරෙන හැටි ඔහුගේ භාවිතයන් චලනයන් අධ්‍යයනය කරමින් ඔහු පිළිබඳ ඇගීම් කරන්න. එහෙම කළොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපි මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ ඇතුළත් කරලා තියෙනවා වෘත්තීය අධ්‍යාපනයේ මේ දරුවා ගෙනියන්න ඕනේ. මේ වෘත්තීය අධ්‍යාපනයට ගෙනියනකොට නිපුණතා දෙසට ගෙනියනකොට එන්නේ දරුවාගේ කුසලතා දක්ෂතා බැලීම ඔබ්සර්ව් කිරීම ඉතාමත් වැදගත්. අපි ඒකත් ඔළුවේ තියාගෙන ඉන්නවා. මොකද ඒ අනුව තමයි වඩා දියුණු මානව සම්පතක් අපිට හදන්න පුළුවන් වෙන්නේ. එන්නේ ලොකු ඉලක්කය සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකුයි මේ තියෙන නිසා මේ විවේචනය කරපු අයට දැන් සිද්ධ වෙලා තියෙනවා. අපි මහ ජනතාවට මේ කරුණු දැනුවත් කරනකොට ඒ විවේචනය කරගපුවා හකුලගෙන ඒවා පාරාවල බවට පත් වෙලා තියෙනවා. ඔවුන් පසුබසමින් ඉන්නවා. අපි අපේ වැඩේ අපි කරමු. ඒ වගේම මේ අවස්ථාවක් කරගෙන අධ්‍යාපනයේ වැදගත්කම මහ ජනතාවට පෙන්වන ගමන්ම විපක්ෂයේ විසින් මේ කරන කුරිරු ක්‍රියාව මේ මානව හොඳ සමාජයක් හැදීම වෙනුවෙන් ගන්නා වූ යහපත් ක්‍රියාමාර්ග වලට එරෙහිව පෙනී ඉන්න මනුෂ්‍යත්වයට එරෙහිව බලවේගයක් කියන එක ඔවුන් සමාජයට හෙළිදරව් කිරීමත් කළ යුතුයි කියලා යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.